මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශනය වන මං ආදරේ ටෙලි නිර්මාණය විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන තියෙනවා. පාසල් ප්‍රේමයක් වටා ගෙතී යන මේ නාට්‍යයේ සාරණ්‍ය කියලා කියන්නේ අහිංසක වගේම පාසල් යන හදවත් රෝගයකින් පෙළෙන ගැහැණු ළමයෙක්. ඉතින් මේ අහිංසක චරිතයට පනපවන්නේ නවක නිලියක් වන සාවින්දි සෙනාලියා විසින්. ඉතින් අද වීඩියෝ එක කතාවේන සාරණ්‍යා එහෙමත් නැත්නම් ඇත්ත ජීවිතයේ සාවින්දි සෙනාලියා ගැනයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරපු නැති යාළුවෙක් නම් මේ වගේ අලුත් වීඩියෝස් බලන්න කොයිනිෂි අපේ YouTube channel එක subscribe කරන්න. 2007 වසරේ අප්‍රේල් මාස 18 වෙනි දින උපත ලැබෙන සාවින්දි සෙනාලියා මේ වෙද්දී වයස අවුරුදු 18ක තරුණියක්. ලංකාවේ තවත් එක සුන්දර ප්‍රදේශයක් වන රත්නපුර කලවාන ප්‍රදේශය තමයි ඇයගේ උපන් ගම වෙන්නේ. ඉතින් ඒ වගේම පවුලේ එකම දරුවා වෙන සාවින්දි තවමත් අධ්‍යාපන කටයුතු හදාරමින් ඉන්නවා. 2012 වසරේ පැවති දෙරණ ලිටල් ස්ටාර් සීසන් 5 තරඟාවලියේ දෙවන ස්ථානය දිනා ගන්න සාවින්දි ගීත ගායනයට වගේම නර්තනයටත් ඒ වගේම මේ විදිහේ රංගනයටත් දක්ෂ කලාකාරිනියක් වෙනවා. ඉතින් ඇයගේ මෙම දක්ෂතාවය නිසාම රංගනයෙන් දායකත්වය ලබා දෙන පළමු නිර්මාණය වන මං ආදරේ ටෙලි නිර්මාණයේ තේමා ගීතය ගායනා කිරීමටද සාවින්දිට අවස්ථාව උදා වෙනවා. කතාවේ සාරණ්‍යා සේසත් එක්ක ආදරෙන් බැඳෙද්දී සැබෑ ජීවිතයේ සාවින්දි තවමත් පෙම්වතියක් නොවන බවත් ඉදිරියට කලා ශාස්ත්‍රයේ ඉහළටම යන්න බලාපොරොත්තු වන බවත් මෑතකදී පැවති පුවත්පත් සාකච්ඡාවකදී ඇය පවසා තියෙනවා. ඉතින් ඇයගේ ඒ බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉටු කරගන්න හැකි වේවායි කියලා අපිත් හදවතින්ම සුබපැතුම් එකතු කරමු. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙන අය වීඩියෝ එකට ලයික් කරන්න. ඔයාගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.